ඉන්දියාවේ කල්කටා නගරයේ තියෙන හවුරා පාලම තාමත් ඉන්දියානුවන් විතරක් නෙමෙයි මුළු ලෝකෙම පුදුම කරන තැනක්. අපි දැන් යන්නේ ඒ පාලම බලන්න. මේ පාලමෙන් යා කරන ගංගාව තමයි මේ තියෙන්නේ. හූග්ලි ගංගාව නමින් හඳුන්වන මෙම ගංගාවේ දිග පළල මං හිතන්නේ ඔබට හිතා ගන්න පුළුවන් මේ රූප රාමුව දැක්කහම. එම ගංගාවෙන් එහා පැත්තේ තියෙන්නේ හවුරා කියන ප්‍රදේශය. පාලමෙන් යා වෙන්නේ ඒ ප්‍රදේශ දෙක. මැදින් ආධාර කුණු කිසිවක් නොයොදා විශේෂ ඉංජිනේරු තාක්ෂණයක් යටතේ ඉදි කරන ලද මේ පාලම 1943 තමයි ඉදි කරලා තියෙන්නේ. මේ දර්ශනය ඉවර වෙනකම් බලා හිටියොත් ඔබට පාලමේ දිග ප්‍රමාණය පිළිබඳව ලොකු අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. පාලමේ දිග මීටර් 705ක්, පළලින් අඩි වලින් 71ක්, මන්තිරු 6ක් තියෙනවා මේ පාලමට. ඒ වගේම පදිකයන් සඳහා දෙපැත්තේ වෙනම මන්තිරු තියෙනවා. දවසකට වාහන ලක්ෂයක් මේ පාරේ එහා මෙහා යනවා. ඒ වගේම මගින් 1,50,000ක පදිකයන් 1,50,000ක් මේ පාලම හරහා එහා මෙහා ගමන් කරන බව තමයි ගණන් බලලා තියෙන්නේ. රබීන්ද්‍රනාත් tagore උපහාරයක් හැටියට මෙම පාලම රබීන්ද්‍ර සේතු නමින් නම් කරලා තියෙන බවත් දැනගන්න ලැබුණා. පේනවනේ තවත් ඉවර නෑ. දැන් සෑහෙන වෙලාවක් තිස්සේ මේ පාලම තරණය කරමින් ඉන්නවා අපි. තවත් යනවා පේනවා නේද? කොයිතරම් දිගද කියලා මේ හිතා ගන්න පුළුවන්. මං හිතන්නේ මේක අකණ්ඩවම බලාගෙන හිටියානම්. ගඟ මැදින් කිසිම ආධාරක කුළුණක් ඉදි කරන්නේ නැතුව මෙවැනි දීර්ඝ දැවැන්ත පාලමක් ඉදි කරේ මොන වගේ තාක්ෂණයක් යොදාගෙනද කියලා අපිට දැන් හිතා ගන්න පුළුවන් ඇති කියලා මම විශ්වාස කරනවා. මට නම් ඇත්තටම මේ පාලම මහ විශාල පුදුමයක්. කල්කටාව ලෝකයේ තුලා ප්‍රසිද්ධ වෙන්න එක හේතුවක් තමයි මේ පාලම. මෙම පාලම දැක බලා ගන්න දිනපතා අතිවිශාල සෙනඟක් ඉන්දියානු ජනතාව මේ අසලට එනවා. මේ නැරඹුම් ස්ථානයේ සිට මේ පාලමේ තියෙන පුදුමාකාර දිහා බලාගෙන ඉන්න. ඔබ අන්තර්ජාලයට ගිහින් හවුරා බ්‍රිජ් කියලා පරීක්ෂා කරොත් ඔබට මං හිතන්නේ මේ පාලමේ ඉංජිනේරු තාක්ෂණය සහ මේ සුවිශේෂත්වය පිළිබඳව වැඩිපුරත් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මගේ ඉන්දියානු සංචාරයේ මම ලබාගත්තු දේවල් මම තනියම රස නොවින්ද ඒවා ඔබත් සමග බෙදා ගන්නට මම ගත්ත මහන්සිය කොච්චරක්ද කියලා ඔබට තේරෙනවා ඇති. ඉතින් මේවා ඊට නැවත සංස්කරණය කරගන්නත් මම විශාල මහන්සියක් දැරුවා. ඉතින් ඔබට මේවා වටිනවා කියලා හිතෙනවා නම් මේවා තවදුරටත් මෙවැනි දේවල් ඔබට ඉදිරිපත් කරන්නත් මම ධෛර්යයක් දීමක් හැටියට මගේ පේජ් එක ෆලෝ කරන්න, මට ලයික් කරන්න.